හරි අයිබෝන් අද 2024 ඒලවල් ගාන ඉම්සිකුවේ කතා කරන්න යන්නේ. එහෙනම් බලා ගන්න මොකද්ද කරන්න කියලා. හරි සරල ගානක් තියෙන්නේ. ඉතින් පළවෙනි එකේ බව පෙන්වන්න තියෙනවා. ඊට පස්සේ අන්න අරයව විසඳන්න කියලා තියෙනවා. හරි එහෙනම් අපි බලමු මේකේ මම මේ දීලා තියෙන ප්‍රකාශනයේ LHS ගන්නවා. ඒ කියන්නේ cot θ බෙදීම 1 ධන sin θ ධන cot θ බෙදීම 1 ඍණ sin θ. එහෙනම් පොදු හරය ගන්න පුළුවන් මට 1 ධන sin θ ගුණ කිරීම 1 ඍණ sin θ. ඔයා දන්නෝ පොදු හරයක් ගන්නකොට අපිට ඕන නම් සමාන නම් ඒ අය එහෙමත් නැත්නම් අසමාන නම් දෙන්න යට ගුණ කරලා පොදු හරය ගන්න පුළුවන්. කියන්නේ මෙයා ගුණ වෙනවා මෙයාගෙන්. ඒ කියන්නේ cot θ ගුණ කිරීම 1 ඍණ sin θ ධන cot θ ගුණ කිරීම 1 ධන sin θ. පැහැදිලිද? ඕක කතාව. ඉතින් සුළු කිරීමේදී ඕක වෙනවා. එහෙනම් අපිට පේනවා මේ තව ඊළඟ පියවරට ගියාම යට තියෙන වර්ග දෙක අන්තරයක්. ඒ කියන්නේ 1 ධන cos θ 1 ධන sin θ වතාවක් 1 ඍණ sin θ කියන්නේ ඔයාලට දන්නවා ලියන්න පුළුවන් 1 ඍණ sin වර්ග θ කියලා. වර්ග දෙක අන්තරය. පැහැදිලිද? හරි. ඒතර මේක විසඳුවොත් උඩ එනවා ප්‍රසාරණය කරොත් වරහන් ටික සුළු කරොත් cos θ ඍණ cot θ නෙවෙයි cot θ ඍණ cot θ ගුණ කිරීම sin θ ධන cot θ ධන cot θ ගුණ කිරීම sin θ. එහෙනම් මේකට මේ කැපුවයින් පස්සේ උත්තරේ එනවා 2 cot θ බෙදීම 1 ඍණ sin වර්ග θ කියන්නේ cos වර්ග θ. පැහැදිලිද? දැන් පෙන්වන්න තියෙන කෙනත් එක චුට්ටක් බැලුවොත් ඔයාලට පේනවා මේ cot θ දැන් ඔයාලට වෙන cos එක නේ තියෙන්නේ. හරිද? එතකොට පොඩ්ඩක් පොඩි සුළු කිරීමක් මෙතනින් එහාටත් කරන්න සිද්ධ වෙනවා. අපිට මේක පුළුවන් ලියන්න ඔයාලට පේනවා දෙවතාවක් cos වර්ග θ ගුණ කිරීම cot θ ලියන්න පුළුවන්නේ cos θ බෙදීම sin θ කියලා. එහෙනම් අපිට පුළුවන් මෙතනින් cos θ ට cos θ එක්ක අයින් කරලා දාන්න. එහෙනම් මෙතන ඉතුරු වෙනවා 2 බෙදීම sin θ cos θ. හරි? sin θ cos θ එක ඉතුරු වෙනවා. එතකොට දැන් මේ ගානේ පෙන්වන්න තියෙන එකනයි මෙතන තියෙන එකනයි වෙනස්නේ. හරි. එහෙනම් මම මේක මෙතනට ගත්තොත් ගානේ අපිට ලැබිලා තියෙන පිළිතුරේ තියෙන්නේ 2 බෙදීම sin θ වතාවක් cos θ. දැන් මේ කියන ප්‍රකාශනය හදන්න ඔයාලට පේනවා 2යි θ සූත්‍රයක් හදලා තියෙනවා. එහෙනම් මම අතින් උඩට දෙකක් දාලා යටට දෙකක් දානවා ගානට මුකුත් වෙන්නේ නැති වෙන්නේ. ඒතකොට දෙකට දෙක කැපුණම කලින් ප්‍රකාශනීයම තමයි. එහෙනම් දෙවරක් දෙක උඩට එනවා 4 කියලා යට තියෙන්නේ මෙන්න මේ සූත්‍රේ. sin 2යි θ සමානයි 2යි sin θ cos θ. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් sin 2යි θ කියලා. ඒ කියන්නේ 4යි cosec 2යි θ තමයි මේකේ පිළිතුර වෙන්නේ. මම හිතනවා මේක සරල ගානක්. ඉතින් මේක පැහැදිලි වෙන්න ඇති කියලා. පැහැදිලිද? හරි. ඊළඟට තියෙනවා මේක විසඳන්න කියලා අපිට දීලා කෙනෙක්ව. එහෙනම් මෙතනින් එහාට අරගමු බලන්න මොකද්ද වෙන්නේ කියලා. මේ තියෙන එක්කෙනා සමානලු මෙයාට. ඒ කියන්නේ cot θ බෙදීම 1 ධන sin θ ධන cot θ බෙදීම 1 ඍණ sin θ සමානයි 8යි cos 2යි θ කියලා තියෙනවා. එහෙනම් අපි දන්නවා දැන් විසඳුමේ අවසාන උත්තරේ. මොකද දැන් මෙයාව දීලා එනයින් මෙයාව ගන්න නම් මෙයාව පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ වෙනුවට අපිට දාන්න පුළුවන් 4යි cosec 2යි θ කියලා. එහෙනම් ඒක සමානයි 8යි cos 2යි θ. අපි දන්නවා 4ට මෙන්න මේ කියන සුළු කිරීම කරයින් පස්සේ මෙතන ලියන්න පුළුවන් 1 යට sin 2යි θ සමානයි 2යි cos 2යි θ කියලා. එහෙනම් මේකත් මේ පැත්තට ගුණ කරොත් අපිට පුළුවන් මේක එහා මෙහා මාරු කරලා මෙන්න මේ විදිහට හදා ගන්න. බලන්නකො බැරිද කියලා. මේක මෙහෙට ගුණ කරාම 2යි sin 2යි θ cos 2යි θ සමානයි 1. ඉතින් මෙතන තියෙන්නේ අර කලින් කතා කරපු සූත්‍රෙම තමයි. ත්‍රිකෝණමිතික සූත්‍රය. එහෙනම් මෙයා වෙනුවට අපිට ලියන්න පුළුවන් sin 4යි θ සමානයි කාටද 1. දැන් ඔයාලට පේනවා sin 4යි θ කියන්නේ 2යි sin 2යි θ cos 2යි θ. හරි. එහෙනම් දැන් sin 4යි θ එකට සමාන නම් විසඳුමනේ අහන්නේ. එන අවසානයේ ගන්න පුළුවන් sin 4යි θ සමානයි 1 කියන්නේ ළමයි sin 5 බෙදීම 2ට. මොකද අපි දන්නෝ සාධාරණ විසඳුම් වල හරි sin θ සමානයි sin alpha නම් හරි θ සමානයි n5 ධන ඍණ 1යි n alpha n අයත් ධන නිකිල n අයත් නිකිල. හරි. එහෙනම් ඔය කතාවට අනුව අපිට මේක විසඳුම ලියත හැකි 4ක් θ සමානයි n5 ධන
ඍණ 1යි n5 බෙදීම 2. ඉතින් අපිට θ ඕන නිසා θ සමානයි n5 බෙදීම 4 ධන ඍණ 1යි n5 බෙදීම 8 වෙනවා. ඒක සියලු නිකිල සඳහා පිළිතුර ලබා දෙනවා. එහෙනම් මේ තමයි 2024 A level MCQ කෙටි ප්‍රශ්න ගානේ ඔයාලගේ පැහැදිලි කිරීම. හරි.